ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද අපි අරගෙන ආවා N5ට අදාළව තකේ කියන කොටස. ඉතින් අපි මුලදී ඉගෙන ගත්තා තකේ නිර්මාණය කරගන්න, නයිකේ නිර්මාණය කරගන්න. මේ හැම අවස්ථාවකදීම අපිට වැදගත් වුණු පාඩමක් තමයි ක්‍රියාපද වර්ගීකරණය කියලා කියන්නේ. ඉතින් මේ තකේ නිර්මාණය කර ගැනීමෙදිත් අපිට වැදගත් වෙන පාඩම තමයි ක්‍රියාපද වර්ගීකරණය. අපි දන්නවා ජපන් භාෂාවේ ක්‍රියාපද ප්‍රධාන වශයෙන් කොටස් 3යි. පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩය සහ තුන්වෙනි කාණ්ඩය විදියට. ඉතින් මෙන්න මේ කාණ්ඩ අනුව තමයි තකේ නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. මොන අපිට මුලින්ම දීලා තියෙනවා පළවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපද. මේකෙදි අපි දන්නවා පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ ක්‍රියාපදයේ මස් ඉවත් වුණාට පස්සේ අවසානයේ ඉතුරු වෙලා තියෙන අක්ෂරය ඊ ශබ්දයෙන් නම් අවසන් වෙන්නේ. ඒ ක්‍රියාපද අපි ගන්නවා මොන කාණ්ඩයටද? පළවෙනි කාණ්ඩයට. මොන පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද තකේ වලට හරව ගන්නකොට මෙන්න මේ ඊ ශබ්දයෙන් අවසන් වෙන අක්ෂරය වෙනුවට තවත් අක්ෂරයක් ආදේශ වීමක් සිද්ධ වෙනවා. දැන් මෙතන ගත්තොත් කකිමස්. කකිමස් කියන එකේ මස් අයින් කරා කී වෙනුවට ඊ අක්ෂරය ඇවිල්ලා කයිතා. ඊට පස්සේ ඉසෝගිමස් ඉසෝයිදා ඉකිමස් ඉත්තා. මෙන්න මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ නිසා මෙතන මම පොඩි තරු ලකුණකින් මාක් කරලා තියෙනවා. මෙන්න මේ ඉකිමස් කියන ක්‍රියාපදය තකේ වලට හැර වෙනකොට ඒක වෙනස් වෙන්නේ ඉත්තා කියන විදියට. ඒක පොඩ්ඩක් මතක තියාගන්න තකේ පාඩමට අදාළව. මොන ඊළඟට තියෙනවා නොමිමස්. නොමිමස් කියන එකේ මොකද වෙන්නේ? මියන්න නකුර වෙලා නොන්දා වෙනවා. මේ මී සහ බී අකුරු දෙකම වෙනුවට එන්නේ නකුර. ඊළඟට තියෙන්නේ තෝරීමස්. තොත්තා. ඒකෙදි රී ඊ චී කියන අක්ෂර වෙනුවට එන්නේ අවසානට තු අකුර පොඩියට. ඒ කියන්නේ උත් අකුර විදියට අල්තා යන්න විදියට තමයි එතන එන්නේ. එතකොට තෝරිමස් කියන එක තොත්තා විදියටත්, පයිමස් කියන එක පත්තා, තචිමස් තත්තා කියන විදියට තකේ වලට නිර්මාණය වෙනවා. ඊළඟට අපිට තියෙනවා ඔන්න ක්‍රියාපද වර්ගීකරණයේ දෙවෙනි කාණ්ඩය. දෙවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපද තකේ වලට හරව ගන්නකොට කලින් ඒවා වගේම තමයි මස් අයින් වෙලා තා අක්ෂරය ආදේශ වීමක් සිද්ධ වෙනවා. තබෙමස් කියන එක තබෙතා, නෙමස් කියන එක නෙතා, මිමස් මිතා විදියට වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඊළඟට තියෙනවා තුන්වෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩය ගත්තොත් ඒකෙදිත් අර දෙවෙනි කාණ්ඩයටම සමානයි නිර්මාණය කරගන්න විදිය. මස් අයින් වෙලා ඉතුරු වෙලා තියෙන කොටසට තාක්ෂරය එකතු වෙන එක තමයි වෙන්නේ. අපි දන්නවා තුන්වෙනි කාණ්ඩයට අදාළව ප්‍රධාන වශයෙන් ක්‍රියාපද දෙකයි තියෙන්නේ. ශිමස් සහ කිමස් කියන ක්‍රියාපද. එතකොට ශිමස් වල මස් අයින් වෙලා තා එකතු වුණාම ශිතා වෙනවා. කිමස් වල මස් අයින් වෙලා තා එකතු වුණාම හිතා විදියට තමයි නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි බලමු මෙන්න මේ තකේ පාවිච්චි වෙන අවස්ථා මොනවද කියලා. ඔන්න පළවෙනියටම තියෙනවා කොතෝගා අරිමස්. මේ කොතෝගා අරිමස් කියන කොටසත් එක්ක ක්‍රියාපදයක් යෙදෙනව නම් ඊට පෙර යෙදෙන ක්‍රියාපදය තා ස්වරූපයෙන් තමයි තියන්නේ. මේකේ අදහස වෙන්නේ කිසියම් දෙයක් කරලා තියෙනවා කියන අදහස. මම මේකේ උදාහරණය දීලා තියෙනවා. අශ්වයන්ගේ පිටේ නැගලක් තියෙනවා නැත්නම් අශ්වයන්ගේ පිටේ ගිහින් තියෙනවා කියන අදහස. ඒකෙදි මොකද වෙන්නේ? උමානි නොත්තා කොතෝගා අරිමස්. කොතෝගා අරිමස් කියන කොටසට කලින් මොකද වෙලා තියෙන්නේ? ක්‍රියාපදේ තා ස්වරූපයෙන් තමයි තියලා තියෙන්නේ. නොරිමස් කියන එක නොත්තා විදියට වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඊළඟට තියෙනවා ඊළඟ ක්‍රමය තකේ පාවිච්චි වෙන ඊළඟ ක්‍රමය මේකෙදි නනි නනි රි ශිමස්. ඒ කියන්නේ ක්‍රියාපදයේ තා ස්වරූපයත් එක්ක රී එකතු කරලා නැවතත් ක්‍රියාපදයක් යෙදෙනවා. ඒකත් තා ස්වරූපයත් එක්ක රී එකතු කරලා අවසානයේ ශිමස් කියන එක එකතු වෙලා තියෙනවා. මේකෙදි වෙන්නේ ක්‍රියාවන් කීපයක් එකවර ප්‍රකාශ කරන්න තමයි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. මේකෙදි වෙන්නේ කිසිම සම්බන්ධතාවයක් නැති ක්‍රියාපද කිහිපයක් එකට එකතු වෙලා තියෙන එක. මේකෙදි වර්තමාන කාලය නම් ශිමස් විදියටත් අතීත කාලය නම් ශිමස්තා කියන විදියටත් පාවිච්චි වෙනවා. ඔන්න මේකෙදි තියෙනවා උදාහරණ වාක්‍ය විදියට මම දීලා නිච්චයෝ බේවා
තෙනිසු ඕ ශිතාරි ඒගා ඕ මිතාරි ශිමස්. ඉරිදා දිනවල මම ටෙනිස් ක්‍රීඩා කරනවා, චිත්‍රපටයක් බලන එක කරනවා. මේකෙදි එතකොට මොකද වෙලා තියෙන්නේ? අන ශිමස් කියන ක්‍රියාපදය තා ෆෝම් එකකට හැරවිලා තියෙනවා ශිතාරි. ඊට පස්සේ මිමස් කියන ක්‍රියාපදයක් මිතාරි විදියට වෙනස් වෙලා අවසානට ශිමස් කියන එක එකතු වෙලා තියෙනවා. ඔන්න එතකොට තකේ පාවිච්චි වෙන අවස්ථා දෙක තමයි කොතොගාරිමස් සහ නනිනනිරි ශිමස් කියන අවස්ථා දෙක. අපිට එන් පහට අදාළව තකේ භාවිතා වෙන අවස්ථා විදියට හම්බ වෙන්නේ ওই අවස්ථා දෙක විතරයි. අපි දැන් බලමු රේබුන් වලින් වැඩි දුරට කොහොමද මේ තා ෆෝම් එක පාවිච්චි කරගන්නේ කියලා. ඔන්න පළවෙනි උදාහරණය තියෙනවා සුමෝ මිතා කොතොගා අරිමස්. කොතොගා අරිමස් වලට කලින් ඔන්න තියෙනවා මිමස් කියන ක්‍රියාපදේ තා ෆෝම් එක. මිතා සුමෝ බලලා තියෙනවා කියන අදහස තමයි එතකොට මේ වාක්‍යයෙන් කියවෙන්නේ. සුමෝ කියන්නේ ජපානයේ ජාතික ක්‍රීඩාව විදියට හඳුන්වන ක්‍රීඩාව. ඔන්න ඊළඟට තියෙනවා හොක්කයිදෝයේ ඉත්තා කොතොගා අරිමස්. අන්න මෙතනත් මොකද වෙලා තියෙන්නේ? කොතොගා අරිමස් වලට කලින් ක්‍රියාපදේ තා ෆෝම් එක තමයි පාවිච්චි වෙලා තියෙන්නේ ඉත්තා කියන විදියට. හොක්කයිදෝයේ හොක්කයිඩෝ වලට ගිහින් තියෙනවා කියන අදහස තමයි එතකොට ඔන්න මේකේ තියෙන්නේ. ඊළඟ එකට ගියොත් නිහොන් දේ නනියෝ ශිතයි දෙස්කා. ජපානයේදී මොනවද කරන්න හිතන් ඉන්නේ, නැත්නම් මොනවද කරන්න ඕන කියන වගේ අදහසක් තමයි ඔකෙදි තියෙන්නේ. කියන්නේ ජපානයට ඇවිල්ලා මොන වගේ දේවල්ද කරන්න හිතන් ඉන්නේ. ඔන්න තියෙනම උත්තරය හම්බ වෙලා රියෝකෝ ශිතාරි ඔචාෝ නරත්තරි ශිතයි දෙස්. අන්න මේකෙදිත් මොකද වෙලා තියෙන්නේ? ක්‍රියාවන් කිහිපයක්. කිසිම සම්බන්ධතාවයක් නැහැ. කියන්නේ කාලයට අනුව සම්බන්ධතාවයක් නැහැ. මොකද වෙන්නේ? විනෝද චාරිකා යන්නත් ඕන තේ පිළිබඳව. කියන්නේ තේ හදන විදිය ගැන ඉගෙන ගන්න. මේකෙදි මේ ඔචාව නරත්තරි කියන එකේ අදහස වෙන්නේ ජපානයේ තේ හදන කලාවක් තියෙනවා. අනේ කලාව ඉගෙන ගන්න අවශ්‍යයි කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. රියෝකෝ ශිතාරි අන්න ශිමස් කියන එකේදී ශිමස් කියන ක්‍රියාපදය තා ෆෝම් එකට හරවගෙන ශිතාරි විදියට. ඊට පස්සේ නරයිමස් කියන ක්‍රියාපදය නරත්තාරි විදියට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒකෙදිත් අන්න නනිනනිරි ශිතයි දෙස්. මං කලින් කිව්වා වලට ශිමස් කියන එක තමයි අවසානයේට එන්නේ කියලා. එතකොට ශිමස් සහ මං ඊට පස්සේ අතීත කාලය නම් ශිමස්තා වෙනවා කියලා. දැන් මෙතනදී එන්නේ ශිමස් කියන ක්‍රියාපදයේම කොටසක් තමයි. අපි දන්නවා මේ ශිතයි කියන එකේ කොටස අපි ඉගෙන ගත්තා. අපිට දෙයක් කරන්න ඕන කියන අදහස ප්‍රකාශ කරනකොට මස්කේ එකේ මස් අයින් කරලා තයි දෙස් කියන එක අපි එකතු කරනවා කියලා. අපි කලින් වීඩියෝ වලදී මේක කතා කරා. අන්න එතකොට මේ තියෙන්නේ ශිමස් කියන එකේම එක අවස්ථාවක් තමයි එහෙනම්. ඊළඟට තියෙනවා යසුමිනෝ හීවා තෙනිසු ඕ ශිතාරි සම්පොනි ඉත්තාරි ශිමස්. මොකද කියන්නේ යසුමිනෝ හීවා නිවාඩු දිනවල තෙනිසු ඕ ශිතාරි ටෙනිස් සෙල්ලම් කරමින් මොනවද කරලා තමනත් කරන්න ඕන? ටෙනිස් සෙල්ලම් කරලා ඇවිදින යන එක කරනවලු. ඔන්න එතකොට මොකද වෙන්නේ? තෙනිසෝ ශිමස් කියන එකේ මස්කේ එක වෙනුවට තා ෆෝම් එකට තමයි හරවගෙන තියෙන්නේ. එතකොට සම්පොනි ඉකිමස් කියන එක මොකද වෙලා දෙන්නේ? ඉත්තරි විදියට වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඔය විදියට තමයි එන් පහට අදාළ තා ෆෝම් එක ඉවර වෙන්නේ. මේක ඉතින් පොඩි කෙටි පාඩමක්. මතක තියාගන්නත් ලේසි. අපි මතක තියාගන්න ඕන කොතොගාරිමස් කියන එක සහ නනිනනිරි ශිමස්. ඒ කියන්නේ ක්‍රියාපද කිහිපයක් එකට එකතු කරලා ප්‍රකාශ කරනකොට ක්‍රියාපදයේ තා ස්වරූපයත් එක්ක රී එකතු කරලා අවසානයේට ශිමස් එකතු කරන්න තමයි ඒකෙදි තියෙන්නේ. එතකොට මේ පාඩමේදී ඔයාලා කොටස් 3යි මතක තියාගන්න ඕන. කොහොමද තකේ හදාගන්නේ? ඊළඟට තා ෆෝම් එක පාවිච්චි වෙන අවස්ථා මොනවද කියන එක. ඉතින් එහෙනම් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ ෆුත්සුකේ කියන කොටස විතරයි. එතකොට ෆුත්සුකේ වලින් පස්සේ අපෙන් පහට අදාළ ග්‍රැමර් කොටස් ටික ඉවර වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපිව subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න මතානේ.